ගැම්මට මගේ යාළුවනේ මේ සද්දන්තය යන ගමනත් එක්ක බලන්න මෙයා ලස්සනට බෙල්ට් එකක් කරේ දාගෙන යනවා. ඉතින් දන්න කට්ටිය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද්ද මේ බෙල්ට් එක මොකද්ද මේ දාන්න හේතුව කියලා. කෑ ගහන්න එපා එකෙක්වම මූ පට්ටම නිදිමත ඉන්න දවස් 7ක් එක දිගට ඇහැරලා එක දිගට නිදිමත මරලා ඉන්නේ. hina වෙන්න එපා. සීනි අමාරුවක් තියෙනවා බං. උකට පොඩ්ඩක් නිදිය ගන්න දීපන්කෝ. පව් බං අහිංසක මනුස්සයා. දන්නවනේ බං උට නිදියන්න එහෙම ඇඳවල් කියලාම ඕනේ නැහැ. ඉතින් කොමඩ් එක උඩ හරි කමන්නේ නිදිය ගන්නවා. ඒක ගැටලුවක් නැහැ. උඹලා කෑ ගහන්න නැතු ඊට පස්සේ. මොකද්ද බලන්නකො මේ අරුම පුදුම සිද්ධිය. ගම්පාලු මලයටත් හිතා ගන්න බෑ අපිටත් හිතා ගන්න බෑ. කෑමක් උඩ පාවිනව නේද දෙයියනේ. බලන්නකො ඉතින් අපේ ගම්පාලු මලයත් හරි දස්සයි අධිහෝනියන් කරන්ට. නැත්තම් කොහොමද ගම්පාලු මලය ඔය උඩ පාවෙන්නේ කියන්ටකො. අපේ ගම්පාලු මලයා ඔය ඔක්කොම තියෙන වැඩ කිඩ දාන්නේ ඔය පිටිපස්සා තියෙන නගුටු කෑල්ලෙන්ද කියලා මට වෙලාවකට හිතෙනවා. ඒකට උත්තරෙත් ඉතින් ඔයාලම දීගෙන යන්නකො ඉතින් ඔන්න ඉතින් අපේ ස්මාර්ට් ගම්පාලු මල්ලිලාට සුපිරි ගේම් එකක් දෙන්න යන්නේ අද. මොකද්ද? සර්ප්‍රයිස් එකක්ද මේක? ඔව් සර්ප්‍රයිස් එකක් වගේ තමයි අද. එයා සර්ප්‍රයිස් වෙයිද මම සර්ප්‍රයිස්ද කියලා හිතා ගන්න බෑ ඉතින් ඔන්න. මොකද්ද මේ ගේම් එක පේනවා ඇති නේද කරලා තියෙන වැඩේ කොහොමද කියලා. මේක නම් ඉතින් පිස්සුවක් ඉතින්. ඔන්න ඉතින් කවුරු මොනවා කිව්වත් වැඩේට එන්ටර් වෙලා තියෙන්නේ. හරි ගියා හරි නැතා හරි. වැඩේ ගහන එක ගහනවා ඉතින් ගේම් එක පෙරදුනත් ඊළඟ පාර වීඩියෝ එකෙන් අනිවාර්යෙන් ගේනවා ගේම් එකේ අවසාන කොටස ලයික් එකක් දාගෙන එකතු වෙමු. අනේ මගේ ටත්තනම් අයියා පොඩි බිස්කට් ටිකක් දියම් මම හැම තැනම කන්න කියලා හෙව්වඩ නෑ හොයාගන්න එක බිස්කට් එකක් දියම්. අඩ එකක් කාලා මඩි තව එකක් දියන් ඉතින්. ආයේ නෑ දැන් ඔබ ගිහිල්ලා හැම තැනම කියයිද දන්නේ මම බිස්කට් දුන්නා කියලා ඊට පස්සේ 70 සේරම එනවා මේ නෑ ඉතින් නෑ එක පිළිගනින් ඉතින් මේක එකයි තියෙන්නේ මගේ එක තමයි තියෙන්නේ අරන් බලන් ඉතින් කමන්නේ එකක් ගන්න. මෙන්න මගේ අම්මලාගේ නංගේ මිතින් කැරට් 24 රත්තරන් සමග රිදී රංකාසි සියල්ලම මේක ඇතුළට දාලා තියෙනවා. අපි ගේම් එක පටන් ගන්න තියෙන්නේ. කවුද කැරට් 24 රත්තරන් කැටේ ගන්න ගම්පාලුව කවුද කියලා බලමු. තරංගයේ උත්තම අවස්ථාවට මේ අවස්ථාවේදී පැමිණ සිටින්නේ. බලන්න තරංකරුවා කොහොමද මේකට ඔට්ටු වෙන්නේ අවතීර්ණ වෙලා තියෙන්නේ කියලා. කොහොම හරි රත්තරන් කැටේ ගන්න එකට. ඔහුට බැරි වෙන ආකාරයක් මේ අවස්ථාවේදී පෙන්වනවා. දෙවෙනි තරංකරුවා මේ වෙන විටත් සූදානම් ඉන්නවා මේ තරංගයට අවතීර්ණ වීම සඳහා. දෙවෙනි තරංකරුවා පිටියට පිවිසුණත් තමගම ඔහු ඉතා කාර්යක්ෂම විදිහට මේ කැටේ ගන්න කටයුත්ත නිරත වෙලා තියෙනවා. එක විදිහට අපි මේ තරඟය ඉවර වෙනවත් එක්කම තෑගි දීමට තමයි සූදානම් කරලා තියෙන්නේ. ඔහු තෑගි දීමට යන්නේ ප්‍රථම ජයග්‍රාහය විදිහට ගම්පාලු මල්ලි කෙනෙක් තමයි ජයග්‍රහණය ලබන්නේ. ඔබට තමයි මේ වටිනා බිස්කට් එක සමග බිස්කට් පෙට්ටියක් අපි මේ අවස්ථාවේදී තෑගි කරනවා. ගස් උඩට වෙලා ලයිට් කන උඩට වෙලා කරවි ඉන්න තු මේ වැටෙන අවුවත් එක්ක පොඩ්ඩක් වතුර ටිකක් නා ගන්න තියෙනවා නම් කොච්චර එකක්ද නේද? ඉතින් වතුර ටිකක් නාගමු. ඉතින් අපි කොහොමද වතුර ටිකක් නාන්නේ කියලා බලමුද? බලන්නකො ඉතින් නිකම්ම වතුර පුරවලා තියෙන ටැංකි එකට බහලා නා ගන්න රෙඩිද මේ ක්‍රමේ කොච්චර හොඳයිද කියලා ඇදගෙන නානවා. පොඩ්ඩක් ඉතින් මහන්සි වෙන්න ඕන වතුර ටිකක් නා ගන්න. කම්මැලිකමේ ගිදෙට් වල ඇකිල්ල ඉන්න බෑ. යට ඉන්න එක නායිද නැහැ ඔක්කොටම කලින් හප්පටසි. ඔන්න අපි තප්පර 10න් අද කොහොමද ගම්පාලුවේ පළවාරින්නේ කියලා බලමු. තප්පර 10න් අපි කරලා පෙන්නනවා. සදාදරණීය ආදරණීය අම්මාවරු තාත්තවරු පියවරුනි. අපි තප්පර 10න් කොහොමද ගම්පාලුවේ පළවාරින්නේ කියලා අද බලමුද? ඔන්න බලන්න කලින් ලයික් එකක් දාන්න මට පෙන්නනවා පටස් ගන්නකොට අම්මට දිලි. ගම්පාලුවේ සර්ප්‍රයිස් වුණා මම සර්ප්‍රයිස් වුණා කියලා හිතා ගන්න බැරුණා.